ජීවත් කරන මිනිත්තු කිහිපයක් ඒ අතිරවදී ගංගාසබඩ එසේනම් සූදානම් වෙන්න ඔබේ දෙසවන් සූදානම් කරගන්න ඒ වගේම ඔබ සතු ජංගම දුරකථන සූදානම් කරගන්න අපි යමු ඒ බුද්ධ කාලයේ මේ අවාසනාවන්ත සිදු ඒ අතිරවදී ගංගාසබඩ අපමා ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේ දඹදිව සවැත් නුවර මහා ධනව සිටු පවුලක් වාසය කළා. මේ සිටු පවුල තුළ රූප සම්පත්තියෙන් අනුන රූපවතී නැත්නම් පටාචාරා නම් දූ කුමාරිකාවක් වාසය කළා. සිටු සැප සම්පත් භුක්ති විඳිමින් සිටි කුමාරිකාව සිටු මාලිගයේ මුළුතැන්ගේ දොරපළන සේවකයෙකු සමග ප්‍රේමයෙන් බැඳුණා. කාලයාගේ ඇවෑමෙන් මව්පියන්ටත් රහසේම රූපවතී නැත්නම් පටාචාරා දරපළන තරුණයන් සමග සිටු මෙතුරින් රාත්‍රියේම පලා ගියා. ඈත ප්‍රදේශයක පැල්පතක් සාදාගත් මොහු දුෂ්කර ජීවිතයක් ගත කළා. කාලයක් ගතවීමත් සමග පටාචාරා පළමු දරු ප්‍රසූතිය සඳහා මව්පියන් ළඟට යාමට පිටත් වුණද ඇයට පැල්පත තුළම දුෂ්කර ලෙස දරු ප්‍රසූතිය කරන්නට සිදු වුණා. කාලයාගේ ඇවෑමෙන් දෙවන වතාවෙහිද දෙවන දරු ප්‍රසූතිය සඳහා සවැත් නුවර තම මව්පියන් කරා යෑමට අදහස් කරමින් ස්වාමියාත් දරුවාත් සමග ඇය සවැත් නුවරට යාමට පිටත් වුණා. දහවල ගෙවී අවසන් වී රාත්‍රිය උදා වුණා. එය අඳුරු මිනිසුන් රාත්‍රියක්. අහස කුකුරා මහ වැසි වසින් විදුණා. රූපවතී නැත්නම් පටාචාරා ප්‍රසූත වේදනාවෙන් සිටින විට ස්වාමියා ඇයට ආහාරයක් ගැනීම සඳහා ලිම්බුළු රැගෙන ඒමට මහා වනයට ඇතුළු වුණා. වනය තුළ ඇති කුමසක සිටි නාගයෙකු ස්වාමියාට දෂ්ට කිරීම නිසා ඔහු සිහිසුන්ව ඇදවැටුණා. අනෝරා වැස්සෙහිම දෙවන දරුවා බිහි කළ පටාචාරාව පසුවදා උදෑසන ඇගේ ප්‍රාණය වැනි බියගිය ස්වාමියාගේ දේහය දැක හඬා වැටෙන්නට පටන් ගත්තා. සිදුවී ඇති දෙය අවබෝධ වුණා. පටාචාරාව හඬමින් දරුවන් දෙදෙනාද රැගෙන සවැත් නුවරට යාමට පිටත් වී අචිරවතී නදිය අසලට පැමිණියා. පෙරදා මහා වැස්සෙන් දෙගොඩ තලා යන අචිරවතී නදියෙන් දරුවන් දෙදෙනාම රැගෙන එකවර යා නොහැකි නිසා වැඩිමහල් දරුවා මෙගොඩ තියා අලුත උපන් දරුවා ගගෙන් එතර කර ගම් ඉහුර මත දැරුවා. අනිත් දරුවා රැගෙන ඒමට නැවත ගමට වැසගත් එය දියරැලි නගමින් පහළ වසින ගඟ මැදට පැමිණියා. අලුත උපන් බිලිඳු දරුවා දුටු අහසෙහි පියාසර කරන උකුස්සෙකු පුංචි දරුවාත් රැගෙන අහසට පියාසර කළා. පටාචාරා දරු සිරිහසින් විලාප තියමින් හඬමින් කෑ ගැසුවා. අත්තුඩි පැළුවා. ඒ දුටු වැඩිමහල් දරුවා අම්මා තමාට අඬ ගැසෙනවා යයි සිතමින් දෙගොඩ තරා යන ගඟට බැස්සා. වැඩිමහල් දරුවා පටාචාරාගේ ඇස් ඉදිරි පිටන මහා දේරල අතරේ නොපෙනී ගියා.
දරු දෙදෙනා ස්වාමියාත් අහිමිව උමතු වූ පටාචාරා හඬමින් සැවැත් නුවර දෙසට දිව ගියා. ඇය නුවර වැසියන්ගෙන් මව්පියන් ගැන විමසද්දී පෙර දින රාත්‍රියේ මහා වර්ෂාවත් සමග ඇති වූ අකුණු නිසා ගසක් කඩා වැටි තම මව්පියනුත් සොහොයුරත් මිය ගිය බව කියා සිටියා. ඒ අසල ගෙම්මෙන් දැවෙන දරු සෑයක ඔහුගේ සිරුරු දැවෙමින් තිබුණා. ස්වාමියාත් දරු දෙදෙනාත් මව්පියනුත් අහිමි වූ පටාචාරාව උමතුවෙන් නගරයේ වීදි පුරා දිව යන්නට වුණා. නිරුවතින් ඇය වීදි පුරා දිව යන විට මිනිසුන් අපහාස කර ගල්කසා ඇය පන්නා දැමුවා. මේ අතර සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ දම් සභා මණ්ඩපයේ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරමින් සිටියා. උමතුවෙන් දෙව්රම් වෙහෙරට පැමිණි